මොස්කෝ පාලනය යටතේ ඇති දකුණු කෙර්සන් කලාපයේ හෝටලයකට එල්ල වූ මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ඩ්‍රෝන ප්‍රහාරයේ පිටුපස යුක්‍රේනයේ සිටින බවයි රුසියාව චෝදනා කරන්නේ. 2026 නව අවුරුදු උදාව සමරමින් සිටි පුද්ගලයන් ඉලක්ක කරගනිමින් යුක්‍රේනය විසින් එම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති බව රුසියාව සඳහන් කළා. මෙම චෝදනා එල්ලවන්නේ වසර 4කට ආසන්න යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් සති ගණනක රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලින් පසුව සහ යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කී තම රට සාමගි විසුමකට එළඹීමට 10%කට ආසන්නව සිටින බව ප්‍රකාශ කර ඇති පසුබිමකයි. රුසියාව විසින් පත් කරන ලද කෙර්සන් කලාපයේ ආණ්ඩුකාර ව්ලාඩිමිර් සල්ඩෝ සිටියේ යුක්‍රේනයේ ඩ්‍රෝන යාන 3ක් එල්ල කරනු ලැබූ අතර එය සිවිල් වැසියන් අලුත් අවුරුද්ද සමරමින් සිටි කෝර්ලිහි කළු මුහුදේ වෙරළ තීරයේ පිහිටි අවන්නලකට සහ හෝටලයකට පතිත වූ බවයි. කෙසේ වෙතත් එම චෝදනාවට යුක්‍රේනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ. මේ අතර නව අවුරුදු උදාවත් සමග රුසියාව යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන යාන 200ක් පමණ එල්ල කළ බව යුක්‍රේන ආරක්ෂක අංශ කියා සිටිනවා.